Hey everyone, welcome to another YouTube vlog. And today is Independence Day. අපි අද beach clean up එකක් organize කරලා තියෙනවා. Epsilon resort එකයි Epsilon diving center එකයි. ඉතින් අපි අද beach clean up එකට ගොඩක් කට්ටිය එකතු වෙනවා අපිත් එක්ක. අපි beach එක clean up කරලා underwater clean up එකක් උත් කරනවා. කට්ටිය diving ගිහලා underwater clean up එකක් උත් කරනවා. ඉතින් අපි අද යනවා අර lighthouse එකට. lighthouse එක clean up කරන්න තමයි අපි යන්නේ. So let's do it. අපි දැන් මම ඉස්සෙල්ලාම ගිහලා මගේ meal number 1 එක අරගෙන ඊට පස්සේ අපි ready වෙමු lighthouse එකට යන්න. කට්ටිය ඔක්කොම එකතු කරගෙන කට්ටිය ඔක්කොම ලෑස්ති කරගෙන අපි යමු lighthouse එකට. Let's go. So guys, everyone is here at the dive center. All the people have come, and we are about to go now. And ඔක්කොම ලෑස්ති වෙලා diving යන කට්ටිය diving යනවා. Clean up එකට යන කට්ටිය clean up එකට යනවා. So some people are going to lighthouse. Some people are going to diving. I think the last වෙලා යන්න තමයි තියෙන්නේ. And little Elisa was joining me. Huh? Little Elisa was joining me. Is it? Huh? Baby? Baby? Little Elisa? No. Hello. Say hello. Hello. So cute. So diving boat වල ඇස් වෙනවා. diving යන කට්ටිය මේ boat එකේ තමයි යන්නේ. අනිත් කට්ටිය lighthouse එකට යනවා අපේ අනිත් boat එක. So everyone is getting ready now. So So hi everyone, අද මම ඉන්නේ අපේ Epsilon diving center එකේ dive master අශේන් එක්ක ඉන්නේ. ඉතින් අශේන් අපි අද මොනවද කරන්න යන්නේ? අපි අද underwater clean up එකක් කරන්න යන්නේ. ඔක්කොම volunteersලා 11 දෙනෙක් එක්ක. ඒ වගේම අපේ තව යනවා 18 දෙනෙක් Barbarian Island එකට. island එකයි island එකේ වටේ තියෙන කුණු ටික එකතු කරන්න. අද ඇවිල්ලා Independence Day එක. ඉතින් අපි අද මේ clean up එක organize කරේ මේ කට්ටියත් එක්ක. මොකද අපි beach එක protect කරන්න ඕනේ හැමදේටම. මොකද nature එක තමයි අපේ number 1. අපි ඒක clean හරිය ලස්සන තියාගත්තොත් තමයි හැමදේම හොඳට වෙන්නේ. ඉතින් අපි ගොඩක් කට්ටිය අද ඉන්නවා join වෙලා අපිත් එක්ක. ඉතින් අපි හොඳට කරමු එහෙනම් අද. අනිවාර්යයෙන්ම සර්. ඒක හොඳට කරමු. මේ මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? කියන්න තියෙන ඉතින් මේ අපි දෙවෙනි පාර්ට මේක කරන්නේ. සතුටුයි ඒ කට්ටිය ඒ වගේම ඇවිල්ලා තියෙනවා මේ පාර. අපි අද මේ කාත් එකද මේ අපි එකතු වෙලා ඉන්න කට්ටිය එකතු වෙලා ඉන්නේ Earth Lanka. Earth Lanka. ඔව්. එතන මිස්ටර් සුද්දායිෂ එයා තමයි මේ ඉවෙන්ට් එක කෝඩිනේට් කරේ. අපි අත් එක්කත් කතා කරලා බලමු. එහෙනම් අපි අද මොනවද කරන්නේ සර්? Thank you for inviting me. ගොඩක් ස්තුතියි මම මේ අද ආරාධනා කරා. මම සුදර්ශ ඩිසිල්වා. අපි මම co-founder Earth Lanka Youth Network Organisation එකේ. අපි හැම අවුරුද්දෙම වික්සිලෝන් රිසෝට් එකත් එක්ක පෙබරවාරි 4 නිදහස් දිනයේ දවසේ අපි මේ වැඩසටහන ලෑස්ති කරලා තියෙනවා. ඒතකොට මේකෙදි වෙන්නේ වික්සිලෝන් එක්ක එකතු වෙලා අපේ ඉන්නවා අපේ තරුණ කණ්ඩායම අපි පුහුණු කරපු ඒ කට්ටිය සම්බන්ධ වෙලා මුහුදේ මම හිතන්නේ මීටර් 30ක් යනකම්
මේ සුද්ධ කරන විශේෂයෙන් දැල් තමයි ගොඩක් අපිට හම්බෙලා තියෙන්නේ මේ පැත්තේ. ඊට අමතරව ප්‍රතිපාගාරයේ තියෙන දූපත ඉස්සරහා එතන ගිහිලත් අපි සුද්ධ කරනවා. ඒ වගේම ඒ වටේ තියෙන පොඩි ගල්පර වගේ තියෙන ඒවත් අපි සුද්ධ කරනවා. ඉතින් මේ කාර්යය මම හිතන්නේ මේ තුන්වෙනි හෝ දෙවෙනි අතර අපි හිතන්නේ තුන්වෙනි පාට මේක සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් සන්තෝෂ වෙනවා මේක දැන් නොකඩවා කිරීමට පුළුවන් වීම ගැන. අපි මම හිතන්නේ මම විප්සිලොන් එකත් එක්ක සම්බන්ධ වුණේ අපේ ළමයි 2020 සිට. විශේෂයෙන් දැල් මේ තිබෙන මොහොතේ තියෙන දැල් ගොඩක්ම ඔය දීවර පරමාර්ථයෙන් වගේ වෙන දැල් පැටලිලා කරල්ල ගොඩක් තියෙන. ඉතින් අපි ඒව සුද්ධ කරන එක තමයි ගොඩක්ම කරේ. thank you very much අපිත් එක්ක අපේ මේ බීච් එක ක්ලීන් අප් කරන්න උදව් කරනවට. ඉතින් ගොඩාක් හොඳ දෙයක් කරන්නේ. ඇත්තටම කියනවා නම් මේ වගේ ක්ලීන් අප් එකක් මම කියන්නේ හැමෝම බලලා හැමෝම හැම පැත්තෙම කරන්න කියලා මම කියනවා. ඉතින් අපි හිතමු ඊළඟ අවුරුද්දත් අපි 79 වෙනි ඉඳාසිනිතේ මේ වැඩේම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. okay thank you very much. So guys, now we are heading to Barbarian Island to clean the Barbarian Island, and we are going with all these people there. So the diving boat has already gone, and snorkeling, we do snorkeling also. There are some people who does snorkeling and cleaning the beach also, and the divers will be there, and there are many volunteers also here to clean the Barbarian Island. So we are on the way now, so we will go there and let's do it. So we are in the lighthouse now, and we are waiting for the other people also, so they are on the way and they'll be joining us too. We will be starting to clean up this beautiful island. So you might have seen the videos of the drone shots. So it's a beautiful place, and we have to protect these kind of places. This is a very beautiful place located in Beruala. This is called Barbarian Island, and this is the lighthouse. So we'll be cleaning this area today.
Hey everyone, so we are back in the hotel and අපි ඔක්කොම කුණු ටික එකතු කරගෙන දැන් ආවිල්ලා ඉන්නේ. තාම කට්ටිය එහෙනම් මෙහෙට එනවා. මාර ටයර්ඩ්. කුණු ටිකක් ගෙනල්ලා තියෙන්නේ මෙහෙට. කුණු ඔක්කොම දාගෙන මෙහෙට එනවා. ඊට පස්සේ අපි රීසයිකල් වලට දානවා ඒව ටික. තාම කට්ටිය එහෙනම් පිටත් වෙනවා. ඉතින් බෝට්ටුව 4 පාරක් 5 පාරක් විතර එහෙට මෙහෙට යන්න ඕනේ ඒගොල්ලෝ අරන් එන්න. මොකද ගොඩක් කට්ටිය ඉන්නවා එහෙ. ඉතින් රිසෝට් එකට දැන් ආව විතරයි. දැන් ගිහිල්ලා අපි ලන්ච් එක ගන්නවා. ලන්ච් එක ඔක්කොමට ඕගනයිස් කරලා තියෙන්නේ. So let's go and have the lunch now. And after that, I might be going to see the gym, how the construction is going on in the gym location. And after that, I'll be going to do a good workout session as well. So let's go. Hi everyone, so I'm ready to go to the gym now. Took a small break, like I had like a 30 minutes nap, and now going to see the construction location of the gym, and after that I'm going to do my workout today. So let's go. අපි යමු දැන් ගිහිල්ලා බලමු කොහොමද constructions වෙලා තියෙන්නේ කියලා. දැන් වෙලාව 5යි. අපි ගිහිල්ලා බලමු පොඩ්ඩක් මොනවද වෙලා තියෙන්නේ කියලා. බලලා අපි හැමෝම workout එකට යමු. So guys, I'm on my way to see the gym, how the construction is going in the gym. I want to go and have a look. I think gym එක කියන්නේ මගේ dream එකක්. ඇත්තටම ඕනම body builder කෙනෙක් ගත්තාම gym එකක් open කරනවා කියන එක තමයි අන්තිම dream එක ඒගොල්ලන්ගේ. ඉතින් මේ gym එක මම ඇත්තටම බේරුවල මට හොඳ gym එකක් ඕනේ. මට workout කරන්නයි මගේ අලුත් plan එකක් තියෙනවා fitness tourism කරන්න. So ඒක තමයි මගේ එකම dream එක. ඉතින් මට හොඳ gym එකක් හොඳ equip gym එකක් මට open කරන්න ඕනලා තිබ්බේ. ඉතින් දැන් මම ඒක start කරගෙන වැඩ ටික යනවා. මම බඩු ඔක්කොම purchase කරලා තියෙන්නේ, equipments purchase කරලා තියෙන්නේ. දැන් building එක අපි හදන ගමන් තියෙන්නේ. ඒක හදලා ඉවරුනේ ගමන් equipments එක දාලා open කරන්න තමයි අපි මම බලාපොරොත්තු වෙලා ඉන්නේ. Most probably by April I want to open the gym, but we'll see. Working with the constructors, construction people are the hardest part. ඉතින් අපි බලමු කොච්චර දවසක් යයිද කියලා ඉවර වෙන්න building එක. අපි දැන් බලමු building එක කොච්චරක් දුරට ඉවරලා තියෙනවද කියලා. ඉතින් මේ දවස් ටිකේ මේගොල්ලෝ වැඩ කරා, අදත් වැඩ කරා. අපි දැන් බලමු අපි gym එකේ එතනට අවිල්ලා ඉන්නේ location එකට. දැන් අපි ගිහිල්ලා පොඩ්ඩක් බලමු. මේක තමයි gym එකේ location එක. දැන් අපි මේකට ඔක්කොම foundation එක දාලා ඒක උස්සලා පාර මට්ටමින් අඩි 2ක් විතර උස්සලා foundation එක දාලා දැන් මැටි දාලා තියෙන්නේ. හෙට වෙනකොට මේ මැටි ඔක්කොම තලලා මෙතනින් කණු ටික උඩට නගනවා, කොන්ක්‍රීට් කණු ටික නගනවා. ඊට පස්සේ ස්ලැබ් එක දානවා. මේක තට්ටු තුනකට gym එක යනවා. මේක තමයි gym එකේ space එක. ඉතින් මෙහෙම තමයි වැඩේ කියන්නේ. ඉක්මනට ඉවර වෙයි කියලා මම හිතනවා. මේ gym එක open කරනවා කියන එක මගේ ඇත්තටම dream එකක්. ඕනම body builder කෙනෙක් ගත්තාම gym එකක් open කරන එක තමයි ඇත්තටම කියනවා මේ අන්තිම බලාපොරොත්තුව. මගෙත් එහෙම තමයි. මටත් ඕනේ බේරු වලට ඇවිල්ලා මම මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 7ක් විතර වෙනවා. මටත් ඕනේ මගේම gym එකක් open කරන්න මට පාඩුවේ full peacefully I want to stay here. So I want to do my work here, and I will be starting doing personal training and online training, everything soon as I open the gym.
I was away from the fitness industry for like maybe 4 to 5 years. So I'm slowly coming back to the fitness industry again, and I want to open a solid gym in this area. So we'll see how it goes. I have already ordered all the equipments. මම ඕඩර් කරලා තියෙන equipments ඔක්කොම දැන්ට තියෙන හොඳම brand එකකින් මම purchase කරේ ඔක්කොම equipments ටික. ඉතින් මම මගේ experience එකත් එක්ක මම ආස ගොඩාක් machines order කරලා තියෙන්නේ මම. ඉතින් එනකන් gym machines ටික එනකන් මට ඉවසිල්ලක් නෑ අත්‍තරම කියනවනේ. මට gym එකක් ඉක්මනට open කරන්න ඕනේ. හොඳ gym එකක් open කරන්න තමයි ඉන්නේ මේ area එකේ. I know in Colombo they have many gyms, like you can see Zimantra Fitness Connection, one of the best gyms in Sri Lanka. ඉතින් මටත් කොළඹින් පිට හොඳ gym එකක් open කරන්න තමයි අත්‍තරම උවමනාවක් තියෙන්නේ මේ මගේ ගම. මෙහි මට හොඳ gym එකක් open කරන්න තමයි දැන් උවමනාවක් තියෙන්නේ. So we'll see how it goes. So let's have a look of the gym. So guys, දැන් අපි දැක්කා gym එකේ වැඩ කොහොමද වෙන්නේ කියලා. අත්‍තරම දැන් මම යන වෙලාවේ gym එකේ එකයි gym එතන වැඩ කට්ටිය ඉවරයි. මොකද මම පොඩ පරක් වුණා එන්න. ඒත් වැඩ ටික වෙලා තියෙනවා හරියට. ඉතින් මම දැන් යනවා gym එකට workout කරන්න. අලුත් ගමට යනවා. So going to do a push session today. push තමයි අදම ට්‍රේනින් කරන්න ඉන්නේ. ඉතින් මම ටයර්ඩ් අද ඒක උදේ නැගිටලා ඉඳන් ගොඩක් වැඩ තිබ්බා. අනිත් එක බීච් කැම්ප් එක මාර අමාරු වුණා. මොකද වෙදේ එකත් එක්ක මාර රස්නේ. ඉතින් ඒ වගේ තමයි උනේ. ඉතින් පොඩි නැප් එකක් දාලා තමයි ඊට පස්සේ මම ආයිත් දැන් යන්නේ. අපි යමු වර්කවුට් එකට දැන්. Let's go. Hey guys, so I'm in the gym now. I'm going to do a push session today. I just want to thank Under Armour for sponsoring me, all the kit Under Armour. This is all the new collection from Under Armour. Wearing all the new collection, the new short from Project Rock and new t-shirt from Project Rock. So thank you very much for Under Armour for sponsoring me. And I'm going to do a killer push day today. So let's do it. I'm going to start with incline press and superset with incline flies, incline cable flies. So let's do it. So guys, I'm done with my workout and I did a little bit of abs also, and now I'm finishing up with 30 minutes of cardio.
very hectic day. Mara tired. But workout එක අනිවාර්යෙන් කරන්න ඕනේ. workout එක කරේ නැත්නම් එහෙම නිින්දක් නැහැ රාත්‍රියේ. ඒක නිසා workout එක බෙහෙතක් වගේ තමයි. කොච්චර මහන්සි වුණත් අනිවාර්යෙන් workout එක කරන්න ඕනේ. ඉතින් මට උදේ කාඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. මොකද මගේ ට්‍රෙඩ්මිල් එකේ මොකක් හරි එකක් ඇවිල්ලා තිබ්බා. ඒක නිසා කාඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. ඒක නිසා මම after workout 30 minutes cardio කරනවා. නැත්තම් empty stomach cardio මම හැමදාම උදේට කරනවා. ගොඩාක් ඔයාලා fat burn කරගන්න ඕන නම් calories burn කරන්න ඕන නම් උදේ empty stomach cardio කරලා 30 minutes කරලා 30 minutes absorb workout කරොත් ඔයාගේ බඩ බස්ස ගන්න පුළුවන්. empty stomach කරන්න ඕනේ හැබැයි කරලා බලන්න රිසල්ට් එකක් තියෙයි. ඒකයි හොඳ meal plan එකකට යන්න. හොඳ calorie deficit meal plan එකකට යන්න. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. so එහෙම තමයි ඉතින් මම කරන්නේ. මම මේ දවස්වල bulking process එකක ඉන්නේ. my competition එකෙන් පස්සේ මගේ weight එක කිලෝ 13ක් විතර වැඩි වුණා ඇගේ weight එක. මගේ weight එක දැන් ඇවිල්ලා 86 kilos. ඉතින් හැබැයි lean ගොඩාක් ඕන ගොඩාක් fat එක ඇවිල්ලා නැහැ ඒකට. ටික lean bulk එකේ ඉන්නේ. තව bulk කරන්නේ නැහැ මේ ගානම තියාගෙන පුළුවන් තරම් දැන් lean කරන්න බලනවා. February this month, yes, this month the national pool selections are there in the bodybuilding. So mama ඒකට selections වලට යනවා. මේ අවුරුද්දෙන් මම compete කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා එක. That's how it is. So let's see guys. So I'm doing my cardio and after that we'll be going home and having the fourth meal. And yeah, let's do it. Let's go home after this. Cheers. So guys, I'm back home. Mama mage meal එක ගන්න යනවා දැන් after workout post workout meal එක. Basically it's fish and rice. I think අද දවස් ඇවිල්ලා මාර tired. ඇත්තටම මාර අමාරුයි. මම පොඩ්ඩක් සනීපත් නැති වෙලා වෙන්නේ නවා වගේ නිකන් හෙම්බිස්සා වගේ පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. ඒත් අද අපි හොඳ දෙයක් කරේ. මොකද බීච් එක ක්ලීන් කරපු එක ඇත්තටම මාර සතුටුයි. මොකද ඒ වගේ දේවල් හැමෝම කරනවා නම් ඇත්තටම ගොඩාක් හොඳ දෙයක් ඒක. මොකද ගොඩාක් කට්ටිය තාම බීච් එකට කුණු දානවා. ඉතින් මට කියන්න තියෙන්නේ we have to protect our nature first. So අපේ දේවල් ආරක්ෂා කරන්න ඕනේ. අපි nature එකට වැරදි දේවල් කරනවා නම් අපිට ඒක කවදා හරි පරිසම් දෙනවා කියලා තමයි මම දන්න විදියට එහෙම තමයි මම හිතන්නේ. ඉතින් අපේ සමාධර්මය ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් අද හොඳ දෙයක් කරේ. ඒ වගේම මම ඔයගලන් බලනවා නම් ඔයගලන්ටත් මම කියනවා බීච් එකට මුකුත් කුණු දාන්න එපා. දැක්කොත් අහුලලා ඒක කුණු බාල්දියකට හරි දාන්න. I think that's how it is. And thanks for watching the video and I hope you guys enjoyed it. අද අපි ගොඩක් දේවල් කරා. උදේ නැගිටලා පල්ලෙහාට ගිහිල්ලා මීල් එක ගත්තා. මීල් එකෙන් පස්සේ අපි බීච් ක්ලීන් අප් එකට ගියා. අපේ ඩයිවිං ගිහිල්ලා ක්ලීන් අප් කරා. ඊට පස්සේ ස්නෝක්ලින් ගිහිල්ලා ක්ලීන් අප් කරා. ඉතින් ලොකු දෙයක් ඒක. අනිත් එක ඊට පස්සේ ඔයගොල්ලන් දැක්කම මගේ ජිම් එක කන්ස්ට්‍රක්ෂන් වෙන තැන ලොකේෂන් එක. ඒ වගේම හොඳ වර්කවුට් එකක් කරා. ඒ ඔක්කොම කරලා අන්තිමට ගිහලා වර්කවුට් එකකුත් කරා. පුෂ් ඩේ එකක් කරා. අනිත් එක කාඩියෝ කරා. 30 minutes කාඩියෝත් කරා. abs kara. I think it's a big day. So thank you very much guys for watching this video and I want to thank you all for watching every day my YouTube channel, YouTube videos, and I want to tell you guys please
subscribe me and stay tuned for more videos. I'll be uploading more videos in the future about my gym, everything. So guys, now subscribe karanda. Thank you very much. Have a nice day. I'm going to enjoy my meal now, and I have 2 more meals to go. So thank you very much. See you soon.